කැෂුවල් පැටර්න් මේක කෝස් එකේ කෝඩ් බ්ලවුස් එක. ඇත්තටම කෝඩ් බ්ලවුස් එක කියන එක අපි කාටත් අවශ්‍ය වෙන දෙයක්. කෝඩ් බ්ලවුස් එකේදී අපිට ඇඟේ ෂේප් එකට ගානට අපි නිර්මාණය කරගන්න ඕනේ. ඒ නිසා අපි ඒකට ප්‍රින්සස් ලයින් කට් එක දාලා අපි නිර්මාණය කරා. එතකොට මෙතන මේ ප්‍රින්සස් ලයින් කට් එක මෙන්න මේ විදිහට අපි දැම්මා. මෙතන ඩාට් එකක් වැටෙනවා. මේ ඩාට් එක. එතකොට මේ ඩාට් එක අයින් වෙනවා. යට ෆ්ලෙයාර්ඩ් කොටස ලොකුවට කියන්නේ යට කොටස ටිකක් ලොකුවට ගන්න ඕන. මේ කොටස මෙහාටත් මේ කොටස මෙහාටත් නැත්නම් සාමාන්‍ය ගානට ගන්න ඕන නම් අපි එකම ගානට ගන්නවා. අපි ස්ලීව් එක නම් සාමාන්‍ය විදිහට නෝමල් ස්ලීව් එකක් අපි මේකට පාවිච්චි කරා. ඒකම මෙතන බැක් එක ගොඩක් වැදගත් වෙනවා මේ කෝඩ් බ්ලවුස් එකේ. මොකද හේතුව බැක් එකේ පොඩ්ඩක්වත් රැල්ලක් තියෙන්න බෑ ලේඩීස් කෝඩ් බ්ලවුස් එකක් උනත්. දැන් එතකොට මෙතනදී අපි දැන් ෆ්‍රන්ට් එකේ මේ ඩාට් එක මම බැක් එකෙන් අයින් කරගෙන තියෙනවා. මොකද පිටිපස්ස උරේසේ ඉඳලා ඉන දක්වා තියෙන උස ඉස්සරහට වඩා පිටිපස්සේ අඩුයි. ඒ පිටිපස්සේ අඩුව තිබුණොත් අපි ඒ විදිහටම ගත්තොත් පිටිපස්සෙන් ගොඩාක් රැලි හිටිනවා. ඉතින් ඒ රැලි නැති වෙන්න තමයි මම මෙන්න මේ ඩාට් එක අපි නිර්මාණය කරා. මෙතනත් අංශයට මෙතනත් අපි ඩාට් එකක් ගත්තා. ඉතින් ඔන්න ඔය වගේ තමයි අපි අපේ කැෂුවල් පැටර්න් මේක කෝස් එකේ කෝඩ් බ්ලවුස් එක හැදුවේ. ඉතින් අපි බලමු ඇත්තටම මේක ක්ලාස් එකේ කරපු නිර්මාණයක් මම ඔයගලන්ට පෙන්නන්නේ. මේකෙදි නම් අපි සාමාන්‍ය පොඩි printed බ්ලවුස් මැටීරියල් එකක් ගෙනල්ලා තියෙන්නේ දරුවා ගෙනාපු මැටීරියල් එකෙන් තමයි මම අඳුම නිර්මාණය කරේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කෝඩ් බ්ලවුස් එකක් සඳහා ප්ලේන් මැටීරියල් එකක් පාවිච්චි කරන්න. කොලා එක සඳහා අපිට වෙන පාටක් පාවිච්චි කරන්නත් පුළුවන්.